චාමර වීරසිංහ is a down to earth singer. මේ චාමර වීරසිංහ කියන ගායන ශිල්පියාට බැනලාද මේ ලියලා තියෙන්නේ? එහෙම නැත්නම් යාට අපහාස කරලාද මේ තියෙන්නේ? චාමර වීරසිංහ පොළවට නැමුණ ගායකයෙක්. මේ මොකද්ද මේ? right. අපි බලමු මොකද්ද මේකේ තේරුම කියලා. right. down to earth. මොකක්ද මේ? මේක ඉඩියම් එකක්. right. මේක ඉඩියම් එකක්. නිකන් පිට කවරේ බලලා අපිට පොත තීරණය කරන්න බෑ. උඩින් දෙන වචන වලට වඩා ලස්සන ගැඹුරු තේරුමක් ඇතුලේ හැංගිලා තියෙනවා ඉඩියම්ස් වල. මේ down to earth කියන්නේ නිහතමානී කියන අදහස. නිහතමානී. නිහතමානී කියන අදහස තමයි මේ ඉඩියම් එක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන්නේ. දැන් අපි මෙතෙන්ට නිහතමානී කියන එක දැම්මහම චාමර වීරසිංහ නිහතමානී ගායකයෙක්. චාමර වීරසිංහ is a down to earth singer. right. ඔන්න අදහස තමයි මේ වාක්‍යයේ තියෙන්නේ. දැන් සමහර අයට එන ප්‍රශ්නයක් තමයි ඇයි මේ දාලා තියෙන්නේ? මම ඒකත් කියන්නම්කො මෙතෙන්ටනේ. දැන් අපි ඉඩියම් එකක් ගැන කතා කරේ වුණාට කාට හරි හිතෙන්නකෝ නෑ මේ දාලා තියෙන්නේ. චාමර වීරසිංහ නිහතමානී ගායකයෙක්. මේ ගායකයෙක්. පිටිපස්සෙන් ඇහෙනව නේද අල්කයන්න. එකක් කියන අදහසෙන්. ගායකයෙක්. ගායකයෙක් ගොඩක් නෑනේ. ගායකයෙක් එකක් කියන අදහස තියෙනවනේ මේ පිටිපස්සේ. අල්කයන්නත් එක්කම ඇවිල්ලා. අන්න ඕක තමයි මේ වලින් අපි අරන් තියෙන්නේ. චාමර වීරසිංහ is a down to earth singer. චාමර වීරසිංහ නිහතමානී ගායකයෙක්. හරි. ඉතින් මම මේ වගේ උදාහරණයක් ගත්තේ මේක හැමෝම කියන දෙයක් සහ හැමෝම පිළිගත්ත දෙයක් නිසා අපි තව වාක්‍ය හදලා බලමු මේ down to earth කියන ඉඩියම් එක use කරලා. right. දැන් ඔයාට කියන්න ඕනේ මෙන්න මෙහෙම. මම නිහතමානී පුද්ගලයෙක්. මම නිහතමානී පුද්ගලයෙක්. මට නම් බොරු චෝදනා කරන්න එපා. right. ඔන්නෝම කියන්න ඕනේ. කොහොමද මේක අපි කියන්නේ? මම නිහතමානී පුද්ගලයෙක්. මම I am අපි ගන්නවා අපේ helping verb එක. I am a down to earth person. මම නිහතමානී පුද්ගලයෙක්. මෙතනත් තියෙන එකයි මම නිහතමානී පුද්ගලයෙක්. අකට අල්කයන්නක් එහෙනවනේ එකක් යන අදහසයි. right. I am a down to earth person. මම නිහතමානී පුද්ගලයෙක්. අමාලි නිහතමානී ගෑනු ළමයෙක්. right. කොහොමද මේක අපි කියන්නේ? අමාලි දැන් කවුද නිහතමානී ගෑනු ළමයා? අමාලි. ආව අපි ඉස්සල්ලාම කියනවා අමාලි is a down to earth girl. අමාලි නිහතමානී ගැහැණු ළමයෙක්. ඔයාට මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ව නිහතමානී කියලා මේ ඉඩියම් එක යූස් කරලා හඳුන්වන්න පුළුවන්. එයා නිහතමානී කියලා ඔයාට කියන්න පුළුවන් මේ ඉඩියම් එක පාවිච්චි කරලා. දැන් ඉඩියම්ස් නැතුව කොහොමද ඔක කියන්නේ? ඒ කියන්නේ අමුෙන්ම විධිමත් ක්‍රමයට කොහොමද ඔක කියන්නේ මේ ඉඩියම්ස් නැතුව නිහතමානී කියලා? නිහතමානී කියන්නේ මේ ඉඩියම් එක නැතුව ඔයාට කෙලින්ම කියන්න පුළුවන් මෙන්න මේක. humble. මෙන්න නියම වචනේ humble. right. ඔයාට ඕන නම් මේක පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් මේ down to earth කියන එක අයින් කරලා ඒ වෙනට humble දානවා. Amali is a humble girl. අමාලි නිහතමානී ගැහැණු ළමයෙක්. I am a humble person. මම නිහතමානී පුද්ගලයෙක්. චාමර වීරසිංහ is a humble singer. චාමර වීරසිංහ නිහතමානී ගායකයෙක්. right. ඉතින් ඔන්න බලන්න මේ නිහතමානී කියන එක අපිට දෙවිදිහකට පාවිච්චි කරන්න පුළුවන්. විධිමත් ක්‍රමයටත් පුළුවන්. ඉඩියම් එකක් දාලා කියන්නත් පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය බහුතරයක් ඔක්කොම නෙමෙයි බහුතරයක් මේ ඉඩියම්ස් දන්නේ නැහැ. ඒගොල්ලෝ මේවා නිකන් පිටින් බලලා වචනෙන් වචනේ තේරුම අරගන්න ගිහිල්ලා පොඩ්ඩක් අසරණ වෙනවා සහ නියම තේරුම එයාලට තේරුම් ගන්න බෑ. ඉතින් ඕගොල්ලෝ ඉඩියම්ස් දැනගෙන ඉන්න එක මාර වැදගත්. ඕගොල්ලෝ එක භාවිතා කරන්න තා කමක් නැහැ. ඉංග්‍රීසි තේරුම් ගන්න ඔයාලට ගොඩක් වෙලාවට ඉඩියම්ස් දැන ගැනීම මාර වැදගත්.